වඳුරු උදව්ව. සිසිලිනා ආච්චිගේ වත්තේ දෙල් ගහක් තිබුණා. මේ ගහේ හොඳට දෙල් පළ ගත්තා. ඒත් සිසිලිනා ආච්චිට එක දෙල් ගෙඩියක්වත් කඩා ගන්නට නම් විදිහක් තිබුණේ නැහැ. සිසිලිනා ආච්චි ගෙදර ජීවත් වුණේ තනියමයි. අහල පහල අසල්වැසියෙක්වත් හිටියේ නෑ දෙල් ගෙඩියක් කඩා ගන්න. දවසක් දෙල් ගහට අමුත්තෙක් ආවා. ඒ කවුද දන්නවද? වඳුරු මුත්තෙක්. සිසිලිනා ආච්චිගේ හිතට ආවේ තැනට සුදුසු නුවණක්. ආච්චි හොඳ හිනා මූණක් ඇතිව වඳුරට ගොළු භාෂාවෙන් මෙහෙම කළා. දෙල් ගෙඩි පෙන්නලා දකුණු අත කටේ තියාගත්තා. ආච්චිගේ අදහස වඳුරු මුත්තට තේරුණා. වඳුරා දෙල් ගෙඩි දෙක තුනක්ම කඩලා ආච්චිගේ මිදුලට දැම්මා. ඊට පස්සේ ආච්චි පොල් ගහට අත දික් කරලා හිරමනෙන් පොල් ගාන විදිහට ගොළු භාෂාවෙන් කළා. වඳුරා පොල් ගහට බඩ ගෑවා. පොල් ගෙඩි දෙකක් කඩලා පහලට දැම්මා. ආච්චි වඳුරට පෙන්නුවා පොල් එලි ගහන පොල්ලුල. වඳුරා පොල් ගෙඩියක් දෑතින් අරගෙන ගිහින් අපූරුවට ඒක ලෙලි ගැහුවා. මේ කළ උදව්වට සිසිලිනා ආච්චි හිතුවා වඳුරටත් උදව්වක් කරන්න. ආච්චි පෙන්නුවා වත්ත පහල තිබුණ කෙසෙල් පඳුර. ඒකේ හොඳට ඉදුණු කෙසෙල් කැනක් තිබුණා. එදා දවල්ට ආච්චි දෙල් තම්බල පොල් ගාලා ලුණු මිරිස් සම්බෝලයක් හදලා ආසාවෙන් බඩ පිරෙන්න කෑවා. ආච්චි පුරුදු පරිදිම හවස් වරුවේ ටිකක් නිදාගත්තා. සිසිලිනා ආච්චිට ඇහැරුණේ වත්ත පහල මොකක්දෝ අමුතු සද්දයක් කනට වැටිලයි. ආච්චි නැගිටලා කන් දීගෙන හිටියා. සිසිලිනා ආච්චි මිදුලට ගියා. සද්දේ ආවේ වත්ත පහලින්. ආච්චි වත්ත පහලට ගියා. කෙසෙල් පඳුර ළඟ ගහේ වඳුරු පවුලක්. අම්මයි තාත්තයි හුරතල් වඳුරු පැටව් දෙන්නයි කෙසෙල් කකා හිටියා. මේක දැක්ක සිසිලිනා ආච්චිගේ ආදරයත් ඉතිරිලා ගියා. කොච්චර හොඳ දෙයක්ද මේ? සිසිලිනා ආච්චි හිතුවා. සතුන් මිනිසුන් අතර මෙහෙම තේරුම් ගැනීමක් තියෙනවා නම් මොනතරම් වාසනාවක්ද කියලා සිසිලිනා ආච්චි හිතුවා. මිනිසුන්ගෙන් නොලැබුණු උදව්ව සිසිලිනා ආච්චිට ලැබුණේ කතා කරන්න බැරි සතෙකුගෙන්. මෙහෙම හිතමින් සිසිලිනා ආච්චි කුස්සියට ගියා තේ එකක් බොන්න හිතාගෙන. වඳුරු කරුණාව කොපමණද කියනවා නම් කුස්සියේ මේසේ මත හොඳට ඉදුණු කෙසෙල් ඇවරි දෙකක් වඳුරා ගෙනත් තියලා තිබුණා.